කරන්න හිතුවා මෙන්න මේ ඩොක්ටර් රෂෙල් එකේ එන විටමින් C බොඩි ලෝෂන් එක ගැන. මොකද මේ වෙනකොට ගොඩක් දෙනෙක් හොයන ප්‍රොඩක්ට් එකක් පාවිච්චි කරන ප්‍රොඩක්ට් එකක් තමයි මෙන්න මේ ඩොක්ටර් රෂෙල්. කොහොමද ඔයාලට ඔන්න අදත් ඔයාලා මම ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අලුතෙන් එකතු වෙන යාළුවෙක් නම් අමතක කරන්නේ නැතුව අපි subscribe කරන්න, bell icon එකත් ඕල් දාලා තියාගන්න. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු අපේ අද වීඩියෝ එකට. ඉතින් අද මම මගේ යාළුවෙන් කතා කරන්න හිතුවා මෙන්න මේ ඩොක්ටර් රෂෙල් එකේ එන විටමින් C බොඩි ලෝෂන් එක ගැන. මොකද මේ වෙනකොට ගොඩක් දෙනෙක් හොයන ප්‍රොඩක්ට් එකක් පාවිච්චි කරන ප්‍රොඩක්ට් එකක් තමයි මෙන්න මේ ඩොක්ටර් රෂෙල් විටමින් C බොඩි ලෝෂන් එක. ඒ වගේම මේක යටතේ ගොඩක් නිෂ්පාදන එනවා ඩොක්ටර් රෂෙල් බ්‍රෑන්ඩ් එක යටතේ ඩේ ක්‍රීම් එක, නයිට් ක්‍රීම් එක, සීරම් එක මේ විදිහට ගොඩක් නිෂ්පාදන එනවා. ඉතින් අද මම කතා කරන්න හිතුවා ගොඩක් දෙනෙක් අහන මෙන්න මේ විටමින් C බොඩි ලෝෂන් එක ගැන. ඉතින් අපි බලමු මේක ගැන විස්තර. ඉතින් යාළුවනේ මම ඊළඟට කියන්නම් මේකේ විශේෂම කාරණාව. මොකද ගොඩක් දෙනෙක් හිතනවා මේක පාවිච්චි කරලා ස්කින් එක සුදු කරගන්න පුළුවන් කියලා. ඉතින් මෙන්න මේ ඩොක්ටර් රෂෙල් එකේ විටමින් C බොඩි ලෝෂන් එක පාවිච්චි කිරීම මගින් ඔයාලට ඔයාලගේ ස්කින් එක සුදු කරගන්න බෑ. ගෝල්ඩ් කලයකට හුරු yellow කලර් එකක් තමයි ඔයාලට මෙන්න මේක පාවිච්චි කිරීම මගින් ලැබෙන්නේ. ඒ වගේම තමයි මේකේ බ්ලීචින් අඩංගු වෙලා නැහැ. ඉතින් මේකේ බ්ලීචින් නැති නිසා ඔයාලට මාස දෙකක වගේ කාලයක් යනවා මේක පාවිච්චි කිරීමෙන් රිසල්ට් එකක් ලබා ගන්න. ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්න තමයි අක්කේ මේවා පාවිච්චි කරාම සතියේ රිසල්ට් ගන්න පුළුවන්, සති දෙකකින් ගන්න පුළුවන්ද මේ වගේ ප්‍රශ්න. ඉතින් එහෙම කෙටි කාලයකින් රිසල්ට් එකක් ගන්න නම් අනිවාර්යෙන් ඕන කෙනෙක් දන්නවා බ්ලීචින් ක්‍රීම් එකක් පාවිච්චි කරන්න ඕනේ. ඉතින් එහෙම බ්ලීචින් ක්‍රීම්ස් පාවිච්චි කළා ස්කින් එක ඩැමේජ් කරගන්නවට වැඩිය හොඳයි මේ වගේ බ්ලීචින් අඩංගු කරලා නැති මේ වගේ ස්වභාවික නිෂ්පාදන පාවිච්චි කරලා ඔයාලට ටිකක් කාලයක් ගියත් කමන්නේ නැහැ හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන් නම්. ඉතින් ඔයාලට මාස දෙකක වගේ කාලයක් යනකොට හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ ස්කින් ටයිප් එක අනුව ප්‍රතිඵල ලැබෙන විදිහ, ප්‍රතිඵල ලැබෙන කාලය වෙනස් වෙනවා කෙනාගෙන් කෙනාට. ඒ නිසා ඔයාලට බය නැතුව පාවිච්චි කරන්න පුළුවන් ප්‍රොඩක්ට් එකක් තමයි මෙන්න මේ ඩොක්ටර් රෂෙල් බ්‍රෑන්ඩ් එකේ එන විටමින් C බොඩි ලෝෂන් එක. ඉතින් යාළුවනේ මේකේ ප්‍රධාන වශයෙන් අඩංගු වෙලා තියෙන්නේ විටමින් C සහ කොලජන්. ඉතින් ඔයාලට කොලජන් මගින් ඔයාලගේ ස්කින් එකට ගොඩාක් හොඳ ඒ කියන්නේ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. ඕනම වයස්ගත කෙනෙකුට උනත් මේක පාවිච්චි කරන්න පුළුවන්. මොකද කොලජන් ශරීරෙ නිපදවනවා කියන්නේ ඒක ගොඩක් හොඳයි. කොලජන් කියන්නේ අපේ ශරීරයට අත්‍යවශ්‍යම දෙයක් නේ. ඉතින් අන්න ඒ කොලජන් මෙන්න මේ බොඩි ලෝෂන් එකට ඇඩ් කරලා තියෙනවා. ඒ වගේම විටමින් C තියෙනවා. ඉතින් විටමින් C මගිනුත් ඔයාලගේ ස්කින් එක පැහැපත් කරගන්න පුළුවන්. ඉතින් මේකෙන් වෙන ඔයාලගේ ස්කින් එක පැහැපත් කරලා ඔයාලගේ ස්කින් එකට yellow කලර් එකක් ලබා දෙන එක විතරයි. ඒ වගේම ඔයාලගේ ශරීරයේ කළු තැන් තියෙනවා නම් ඒ කියන්නේ අත්යට කිහිලියට බෙල්ල මේ තැන් කළු වෙලා තියෙනවා නම් ඒ තැන් වලටත් මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේ වගේම තමයි මේකේ නයිසිනමයිඩ් අඩංගු කරලා තියෙනවා. ඉතින් ඔයාලගේ ශරීරයේ තෙතමනය ආරක්ෂා කර ගැනීමේ හැකියාව තියෙනවා මෙන්න මේ අමුද්‍රව්‍ය මගින්. ඉතින් බය නැතුව පාවිච්චි කරන්න පුළුවන් ඕල් ස්කින් ටයිප් පාවිච්චි කරන්න පුළුවන් ප්‍රොඩක්ට් එකක් තමයි මෙන්න මේ ඩොක්ටර් රෂෙල් එකේ එන විටමින් C බොඩි ලෝෂන් එක. ඉතින් යාළුවනේ දැන් මම ඔයාලට පෙන්නන්නම් මේ බොක්ස් එක කොහොමද තියෙන්නේ කියලා. ඉතින් මේකේ මම කලින් කිව්ව විදිහට මිලිලීටර් 425 වගේම 300ක් තියෙනවා. ඉතින් මෙන්න මේ මිලිලීටර් 425 ලොකු බොක්ස් එක ඔයාලට ගොඩක් කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. මාස දෙකක් වගේ කාලයක් මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයාලට දැන් මම පෙන්නන්නම් ඔරිජිනල් බොක්ස් එක කොහොමද තියෙන්නේ කියලා. මෙන්න මෙතන සඳහන් කරලා තියෙනවා ඒ කියන්නේ මේකේ තත්ත්ව සහතික, ඒ වගේම මේක නිෂ්පාදනය කරලා තියෙන රට මේ පිළිබඳ සියලු විස්තර මෙන්න මෙතනින් සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි මෙන්න මෙතන සඳහන් කරලා තියෙනවා මේකෙන් ඔයාලට ලැබෙන වාසි මොනවාද, මේකට අඩංගු කරලා තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් වර්ග මොනවාද, මේක යූස් කරන්නේ කොහොමද, මේ සියලු විස්තර මෙන්න මෙතනින් සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ඔයාලට මෙන්න මෙතනින් බාකෝඩ් එක බලා ගන්න පුළුවන් ඔරිජිනල් නිෂ්පාදනයේ. ඔයාලට ඉතින් බාකෝඩ් චෙක් කර ගන්න පුළුවන් මෙන්න මෙතනින්. ඒ වගේම තමයි ඉතින් යාළුවනේ වගේම තමයි නිෂ්පාදිත දිනේ සහ කල්ලිකුත්තර දිනේ මෙන්න මෙතන සඳහන් කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි බොක්ස් එක එන්නේ. ඉතින් දැන් මම ඔයාලට ඇතුළ පෙන්නන්නම් බොටල් එක කොහොමද තියෙන්නේ කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට තමයි බොටල් එක තියෙන්නේ. ඉතින් ටිකක් ලොකු බෝතලයක් තමයි මේක. මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් ඔයාලට. ඉතින් යාළුවනේ මෙන්න මේ විටමින් C බොඩි ලෝෂන් එක ඔයාලට ඩේ නයිට් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මේක ඕල් ස්කින් ටයිප් පාවිච්චි කරන්න පුළුවන්. ඕනම කෙනෙක්ට ඕනම වයස්ගත කෙනෙකුට උනත් මේක පාවිච්චි කරන්න පුළුවන්. අවුරුදු 50 60
දක්වා මේක පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මම දැන් ඔයාලට මේක ඇතුළේ පෙන්නන්නම්. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඔයාලට පේනවද දන්නේ මේ බලන්න. නිකන් ලා කහ පාටක් වගේ තමයි තියෙන්නේ ඇතුළ. ඒ වගේම මේක හොඳට මේ සමට ඇබ්සෝබ් වෙනවා. මම ඔයාලට ගාලා පෙන්නන්නම්. මෙන්න මේ විදිහට මම ඔයාලට ගාලා පෙන්නන්නම්. මේ බලන්න හොඳට සමට ඇබ්සෝබ් වෙනවා. ඒ කියන්නේ ඇලීමක් නැහැ, පිටි ගතියක් නැහැ. මේ හොඳට මේ සමට ඇබ්සෝබ් වෙනවා. ඉතින් ඔයාලට කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. මේක ඩේ නයිට් යූස් කරන්න පුළුවන්. ඉතින් ගමනක් යනකොටවත් මේක පාවිච්චි කරන්න පුළුවන්. මොකද මේකෙන් කිසිම හානියක් වෙන්නේ නැහැ ඔයාලගේ ස්කින් එකට. ඉතින් ඔයාලගේ ස්කින් එක කළු වෙලා තියෙනවා නම් ඒ වගේම මේ වගේ ඔයාලගේ ස්කින් එක කළු වෙලා වගේ ඔයාලගේ ස්කින් එකට ප්‍රශ්න ඇති වෙලා තියෙනවා නම් විවිධාකාරයේ ඔයාලට මේක පාවිච්චි කරන්න පුළුවන්. එමගින් ඔයාලගේ ප්‍රශ්න ඇති කරගෙන ඔයාලට මාස දෙකක් වගේ කාලයක් යනකොට හොඳ රිසල්ට් එකක් ලබා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මෙන්න මේ බොඩි ලෝෂන් එක විටමින් C එක ටිකක් ඝනකම නැහැ දියාරුයි මේ ක්‍රීම් එක. ඉතින් ඔයාලගේ ස්කින් එකට මේක ගයපුවාම වඩාත් ඉක්මනින් මේක ඔයාලගේ ස්කින් එකට උරා ගන්නවා ඇබ්සෝබ් වෙනවා. ඉතින් ඒ නිසා ඔයාලට බය වීමට අවශ්‍යම නැහැ. මොකද සමහර අය ගොඩක් දෙනෙක් බොඩි ලෝෂන් වලක පාවිච්චි කරනවා. ඒ කියන්නේ ඒක ගන්න බෑ, එක්කෝ ඒක තෙල් වගේ වෙනවා, නැත්තම් පිටි වගේ වෙනවා, ඇලෙනවා, මේ වගේ ප්‍රශ්න ගොඩකට මුහුණ දෙනවා. ඉතින් මෙන්න මේ බොඩි ලෝෂන් එක පාවිච්චි කිරීම මගින් ඔයාලට එහෙම කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඔයාලගේ ස්කින් එකට වඩාත් ඉක්මනින් මේක උරා ගන්නවා. ඉතින් මේක සාමාන්‍යයෙන් ටිකක් දියාරුයි, ගොඩාක් ඝනකම නැහැ, පිටි ගතියක් නැහැ. ඉතින් යාළුවනේ මම ඉස්සෙල්ලා කිව්ව විදිහට විශේෂයෙන්ම කියන්න ඕන මේක සතියෙන් දෙකෙන් ප්‍රතිඵල ලබා ගන්න ඉන්න අය නම් පාවිච්චි කරලා වැඩක් නැහැ. මොකද මේක අඩුම මාසයක් දෙකක් යනවා. මොකද මේකේ බ්ලීචින් අඩංගු කරලා නැති නිසා. ඉතින් ඒ වගේම තමයි සුදු වෙන්න කැමති කෙනෙක් නම් මේක පාවිච්චි කරන්න එපා. මොකද මේකේ සුදු වීමක් වෙන්නේ නැහැ. මේකේ සාමාන්‍යයෙන් වෙන්නේ ඔයාලගේ ස්කින් එක yellow color එකක් ගන්න පුළුවන් වෙන එක විතරයි. ඒ නිසා සුදු වෙන කෙනෙක් මේක පාවිච්චි කරන්න එපා. ලස්සන ග්ලෝ ස්කින් එකක් ගන්න කැමති, yellow color ස්කින් එකක් ගන්න කැමති කෙනෙක් විතරක් මේක පාවිච්චි කරන්න. ඔයාලට මෙන්න මේ ඩොක්ටර් රශීල් විටමින් C බොඩි ලෝෂන් එක පාවිච්චි කිරීම මගින් ඔයාලගේ සම දීප්තිමත් කරලා, ඒ වගේම ඔයාලගේ සමහි තෙතමනේ රැක දීලා, ඒ වගේම ඔයාලගේ තරුණ පෙනුමත් රැක ගැනීමේ හැකියාව තියෙනවා මෙන්න මේ බොඩි ලෝෂන් එකට. ඉතින් අද පාවිච්චි කරලා බලන්න. ඉතින් ඔයාලට හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඒ වගේම තමයි විශේෂයෙන්ම කියන්න ඕනි මේකේ මේ උඩ කැප් එක white color එකකිනුත් එනවා, black color එකකිනුත් එනවා. ඉතින් ඒ නිසා ඒක බය වෙන්න දෙයක් නැහැ. මේක එකම කම්පැනියෙන් තමයි නිෂ්පාදනය කරන්නේ. ඒ කැප් වෙනස් වුණාට බය වෙන්න එපා. මේක fake original කියලා. ඒ දෙකම එකයි. ඉතින් ඔයාලා ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන. මොකද මේ වෙනකොට මේ ડોક્ટર රශීල් එකේ ව්‍යාජ අනුකරණත් ගොඩක් වෙළඳපොලේ තියෙනවා. ඒ නිසා ඔයාලා ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන. විශ්වාසවන්ත තැනකින් originalම නිෂ්පාදන විතරක් ලබා ගන්න. ඉතින් යාළුවනේ ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ කියන එක. මොකද ගොඩක් දෙනෙක් සාමාන්‍යයෙන් බිසි වෙනවනේ. එතකොට බිසි වෙන කෙනෙක් නම් මේ කෙනාට කියන්නේ විවිධ වෙලාවල් වල එක වෙලාවල් වලට තමයි මෙන්න මේ ක්‍රීම් උදේ රාත්‍රී පාවිච්චි කරන්නේ. ඉතින් මම ඔයාලට විශේෂයෙන්ම අද කියනවා, මම කලින් වීඩියෝස් වලත් කියලා තියෙනවා. ඉතින් අලුතින් එකතු වෙන යාළුවෙක් නම් එයාලටත් මම කියන්නේ මේක ඔයාලා ක්‍රීම් එකක් ඕනම නයිට් ක්‍රීම් එකක්, බොඩි ලෝෂන් එකක් ඕනම දෙයක් පාවිච්චි කරනකොට හැමදාම එකම වෙලාවට පාවිච්චි කරන. උදාහරණයක් කිව්වොත් එහෙම දැන් අපි රෑ 8ට නයිට් ක්‍රීම් එකක් හෝ බොඩි ලෝෂන් එකක් පාවිච්චි කරනවා නම් 8 හැමදාම 8ටම පාවිච්චි කරන්න. මොකද අද 8ට පාවිච්චි කරලා හෙට 9ට පාවිච්චි කරන්න එපා. අද 7ට පාවිච්චි කරලා හෙට 8ට පාවිච්චි කරන්න එපා. එතකොට ඔයාලට රිසල්ට් ලැබෙන්නේ නැහැ. රිසල්ට් ලැබෙන කාලය ප්‍රමාද වෙනවා. ඒ නිසා ඔයාලා පුළුවන් තරම් එකම ටයිම් එකට මේක පාවිච්චි කරන්න වග බලා ගන්න ඕනි. උදේටත් එහෙම. උදේටත් ඔයාලා එකම ටයිම් එකට හැමදාම මේක පාවිච්චි කරන්න ඕනි. එතකොට ඔයාලට ප්‍රශ්නයක් නැතුව හොඳ රිසල්ට් එකක් ලබා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි ඒ කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් වෙළඳපොලේ ගොඩක් දෙනෙක් කොස්මැටික් අයිටම් සේල් කරනවා. එතකොට කෙනාගෙන් කෙනාට ප්‍රයිස් වෙනස්. දැන් අපි විකුණන ප්‍රයිස් එක නෙවෙයි තව කෙනෙක් විකුණන්නේ. අඩු වෙන්නත් පුළුවන්, වැඩි වෙන්නත් පුළුවන්. ඉතින් ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි ප්‍රයිස් අඩු වෙනකොට ඒවා ෆේක් නිෂ්පාදනද කියන එක. ප්‍රයිස් වැඩි නම් ඒවා ඔරිජිනල් කියලා තමයි ගොඩක් දෙනෙක් හිතන් ඉන්නේ. ඉතින් ඒක ගැන විශේෂයෙන් කියන්න ඕනේ. අපෙන් ගොඩක් දෙනෙක් අහනවා අක්කේ ඔයාලගේ ප්‍රයිස් අඩුයි. ඉතින් ඇයි ඒ ෆේක්ද එහෙම ප්‍රශ්න ගොඩක්
ගොඩක් අහනවා. ඉතින් අපි ඇත්තටම මේවා ඩිරෙක්ට් තමයි ඉම්පෝර්ට් කරන්නේ. ඇත්තටම මේවා ෆේක් නෙවෙයි. අපි ඒක නිසා තමයි බය නැතුව මේවා සේල් කරන්නේ. ඕන කෙනෙක්ට මේවා රෙකමන්ඩ් කරන්නේ. බය නැතුව අපි ඒකයි. ඉතින් ඒ වගේම තමයි අපි මේක ලොකු ලාභයක් තියාගෙන නෙවෙයි කරන්නේ. ඇත්තටම අපි කස්ටමර්ලා කෙනත් හිතන්න ඕනේ ඇත්තටම මේ කාලේ ගොඩක් අමාරුයි. ඒ නිසා අපි ලොකු ගණන් වලට මේවා විකුණලා කස්ටමර්ස්ලව අමාරුවේ දාන්නේ නැහැ. ඉතින් අපිට පුළුවන් ගානකට අපිටත් පුළුවන් ගානකට තමයි අපි මේවා කස්ටමර්ස්ලට සේල් කරන්නේ. ඉතින් ඒවා ෆේක් නිෂ්පාදනය වෙන්නේ නැහැ. මොකද අපි කස්ටමර්ලා ගැන හිතලා තමයි මේ විදිහට ගොඩක් අඩු කරලා මේ ප්‍රොඩක්ට් සේල් කරන්නේ. ඉතින් යාළුවනේ වගේම තමයි ඔයාලට විශේෂයෙන් කියන්න ඕනි මේක හැමදාම එකම ප්‍රයිස් එකේ තියෙන්නේ නැහැ. කාලෙන් කාලෙට ප්‍රයිස් වෙනස් වෙනවා, අඩු වැඩි වීමක් වෙනවා. ඉතින් ඔයාලට අපෙන් ඔරිජිනල් නිෂ්පාදන පහසු මිලකට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් එන්න අපේ WhatsApp එක පැත්තට අපි පහලින් අපේ WhatsApp නම්බර් එක දාන්නම්. ඉතින් යාළුවනේ ඔයාලට ලස්සන yellow color එකක් ගන්න කැමති නම් ඔයාලගේ සමේ තෙතමනේ ආරක්ෂා කරගන්න කැමති නම් ඒ වගේම ඔයාලගේ තරුණ පෙරුම නිරෝගී බව රැක ගැනීමට කැමති නම් අදම පාවිච්චි කරලා බලන්න මෙන්න මේ ડોක්ටර් රාෂෙල් එකේ විටමින් C බොඩි ලෝෂන් එක. ඉතින් ඔයාලට තව මොන හරි මේ පිළිබඳව දැනගැනීමට අවශ්‍යයි නම් මොන හරි ගැටලුවක් තියෙනවා නම් අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න නැත්නම් එන්න WhatsApp එකට. ඉතින් ආයෙත් දවසක මේ වගේ ලස්සන වැදගත් වීඩියෝ එකකින් එනකම් අදට මම ඔයාලගෙන් සමුගන්නම්. ඔයාලට සුබ දවසක්. බයි.